මම මේ තරුණ මහත්තුරුන්ට කොහොමත් මේ කාලේ තරුණයෝ ටිකක් කියන දේ අහනවා. තරුණයෝ හොඳට බණ අහනවා මේ කාලේ. අහනවා විතරක් නෙමෙයි හරි පුදුම විදිහට හැදෙනවා පින්නතුනි. ඒවා හරි විස්මිතයි. ඒවා හරි ආශ්චර්යජනකයි. තරුණ මහත්තුරු කියනවා හාමුදුරුවනේ අපි හිටපු හැටියට දැන් ඉන්න විදිය. කොල්ලෝ කියනවා හාමුදුරුවනේ හැමදාම ගෙදර ඉන්නේ. ඉබ්‍රදම දෙව්නුවර ධර්ම දේශනාවකට වැඩියා රජමහා විහාරේ. අම්මා කෙනෙක් මංගාවට ඇවිල්ලා අඬා කියනවා හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදු බවත් වෙන්න කොල්ලෝ 3 දෙනාම දැන් ගෙදර ඉන්නවලු. අම්මා කියනවා ස්තෝප් වලට යනකොට කත්නෝරු විහාරුන්ගේ හඬ ඇහෙනවලු. බලනකොට ලොකු එකා බණ අහනවලු. අම්මා හරි සතුටින් කියන්නේ. කාමරේට යනකොට පොඩි එකා අම්මා කියනවා වෙන මොකවත් ඕනේ නැහැ හාමුදුරුවනේ. අම්මලා තාත්තලා හරි කැමති මොකේද? අම්මා තාත්තා හරි කැමති පින්නතුනි දරුවෝ කනවා බලන්න. දරුවෝ ගොඩක් කනකොට වැඩිපුරම සතුටු වෙන්නේ කවුද? ඕක ඉතින් තේරෙන්නේ අම්මලාට තාත්තලාට විතරයි. දරුවෝ ඇඳලා කොණ්ඩ රැවුල කපලා සෙන්ට් එක ගහගෙන එළියට බහිනකොට සතුටු වෙන්නේ කවුද? ආඩම්බරයක් ඇති වෙනවා. අභිමානයක් ඇති වෙනවා. ඔක තේරෙන්නේ ඉතින් අම්මා කෙනෙක් වුණාට පස්සේ, ඔක තේරෙන්නේ තාත්තා කෙනෙක් වුණාට පස්සේ. ඒ නිසා තරුණ මහත්තුරු හොඳට මතක තියාගන්න, හොඳට හම්බ කරන්න, හොඳට මහන්සි වෙන්න. ඔය සමහර තරුණයෝ ඉන්න පාන්දර 2යි 3යි ෆෝන් එක ඔබලා ඉවරනකොට ඔය ලුණු කපනේ වයි යකඩ වක් කරනවා ඌව තමයි බලන්න. තල්ලු කර කර බල ඉන්න. 10ට 11ට විතර නැගිටින්නේ මොන මුස්පේන්තුකමක්ද පින්නතුනේ. ගෙදර টয়ලට් එකට තහඩුවට රීප පැටි 2ක් ගහලා තියෙන දොරට. දඩබ්බර කොල්ලෙක් ගෙදර ඉන්නවා. 11ට විතර නැගිටලා අහනවා මෙව්වද වෙලා තියෙන්නේ කියලා කන්න. මේ තියෙන කොළුකම කොහෙද? තරුණකම. පින්නතුනේ මේ තරුණයෝ වුණාම හොඳ ජව සම්පන්න වෙන්න ඕනේ. හොඳ බල සම්පන්න වෙන්න ඕනේ. මම තරුණ මහත්තුරුන්ට කියන්නේ හොඳට හම්බ කරන්න. අපේ තියෙන මහ කැත පුරුද්දක් තමයි ඔය දරුවෝ හදලා වඩලා කසාදෙත් කවුද කරලා දෙන්න ඕනේ. ලැජ්ජ නැතුව අම්මලා කියනවා මේ දෑවැද්ද හදනවලු. අම්මලා තාත්තලා කියනවා බන්දලා දුන්නාම ඔළුව නිදහස්ලු. ඊට පස්සේ දරුවෝ හදපුවාම මේ තරුණ මහත්තුරු හොඳට මතක තියාගන්න. පෞරුෂය රැකගන්න. තරුණකම ජීවිතේ හැමදාම ඉන්නේ. අවදානම ගන්න. අවදානම ගන්න මොන මේ පැත්තේ ඉන්නවද තනි රෝදේ බයිසිකලෙන් උස්ස යන කොල්ලෝ. අවදානම ගන්න. කිසි ලැජ්ජ බයක් නැහැ මේ පොඩි උන්ට. කවදාවත් ඒවා කරන්න එපා. මොකක් හරි වුණාම පුතේ කවුද ඉන්නේ? අම්මයි තාත්තයි විතරයි. වීඩියෝ කරන්න යාළුවෝ ඉන්නවා. කැමරා කරන්න යාළුවෝ ඉන්නවා. අප් එක දෙන්න යාළුවෝ ඉන්නවා. උස්සි ගන්නන්න යාළුවෝ ඉන්නවා. නේ අපිට නොමගට යවන්න අපිට වරදිනකම් බලාගෙන ගම් වල කොච්චර මිනිස්සු ඉන්නවද? අපි වැරදි කෙරුවත් හරි කියලා කියන්නේ කවුද? දෙමව්පියෝ විතරයි. අපිට වැරදුනත් එළියට කියන්නේ එහෙම නෑ කියලා බින්දුන. කවුද එහෙම කියන්නේ? අම්මා තාත්තා විතරයි. ඒ නිසා තරුණකමට ජවයට සමහර දේවල් හිතෙන්න පුළුවන්. අම්මගේ තාත්තගේ වචනෙන් නම් පිට යන්න එපා. හොඳට මහන්සි වෙන්න මං ආයෙත් කියන්නේ. හොඳට ඔට්ටු වෙන්න. හොඳට වැඩිහිටියන්ට ගරු කරලා කතා කරන්න.